වරමන් ලන්ච් ඕඩර් කරා. අඹ රස එනවා හොඳට. පූනිස්සෝ බෙදුම තියෙනවා. මේක චිකන් සුප් එකක්. අඹරල්ලා තියෙනවා. Hi guys, good afternoon. අම්බලන්ගොඩ හෙළවජුන් එකේ එපිසෝඩ් 3. දැන් වෙලාව හරියටම 2යි. මම ඔයාලට පොරොන්දු වුණා කලින් බ්‍රේක්ෆාස්ට් එකයි, ලන්ච් එකයි, ඩිනර් එකයි අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් ඔන්න මම අද ආවා මේගොල්ලෝගේ ලන්ච් එක try කරන්න. මම හිතන්නේ රයිස් ඇන්ඩ් කරි තියෙනවා. ඊළඟ බලමු කොහොමද කියලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න උදේ එකයි දවල් එකයි බැලුවේ නැත්නම් බලන්න මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් උදේ දවල් රෑ කියලා නෑ. කොයි වෙලාවෙ බැලුවත් අම්බලන්ගොඩ හෙළවජුන් එකේ සෙනඟ පිරලා ඉන්නේ. වෙලාවෙත් මාර්සන එකක් ඉන්න මම පොඩ්ඩක් සෙනඟ එහාට මෙහාට යනකම් හිටියා. මම ඔයාලා පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මගේ කලින් වීඩියෝ එකත් ඔයාලා දකින්න ඇති කොහොමද මොන වගේද ෆැසිලිටිස් කියලා. බැලුව නැත්තම් බලන්න channel එකේ තියෙනවා. ඔන්න මම page එකේ දැම්මා. මම ඔයාලට මොනටම පෙන්නන්න පොඩ්ඩක් ෆැසිලිටිස් ටිකක් මෙතන ඉඳගෙන. ඉතින් අපේ හෙළවජුන් එක මේ වගේ මෙන්න මේ වගේ හොඳ පාර්කින් ස්පේස් එකක් තියෙනවා. මෙතනක් තියෙනවා ඩයිනින් ඒරියා එකක්. අර පැත්තෙත් තියෙනවා. එළියේ ටේබල් දෙකක් එහෙම දාලා තියෙනවා. ෂොප් 4ක් තියෙනවා අපේ. මේ ෂොප් 4 එක ෂොප් එකක් සෙක්ෂන් දෙකකට විතර කරලා තියෙන්නේ. ආයුබෝවන් සමන් ඔයා හැමනිතරම ඉන්නවා මේ හෙළවජුන් එකේ මේ ජූස් එක මටද? thank you so much. මේ මොකද්ද ජූස් එක? එන්නනවා ඔක මැංගෝ වරමන් ලන්ච් ඕඩර් කරා රයිස් ඇන්ඩ් කරි. මාත් කී ආවේ දැන් බ්ලොග් එකේ මේ ලන්ච් එක ගන්නවලුගේ රයිස් ඇන්ඩ් කරි. ඔන්න සමන් මට ආව විතරයි. මැංගෝ ජූස් එකක් ඕඩර් කරලා මේකට අයිස්ක්‍රීම් දාලා එන්නේ. රුපියල් කීයද 100යි. රුපියල් 100ට පාඩු නෑනේ. රුපියල් 100ට තමයි බීලා බලමු රස කොහොමද කියලා. හොඳයි. අඹ රස එනවා හොඳට. අයිස්ක්‍රීම් ස්කූප් එකක් දාලා රුපියල් 100ට හම්බ වෙනවා කියන්නේ. ඉතින් මම වීඩියෝ එක පටන් අරගෙන කතා කර එනකොට සමන් හම්බුණා. මේ පැත්තේ තියෙනවා මේ සෙක්ෂන් එකේ රයිස් ඇන්ඩ් කරි උදේට කොළ ගැඳ තියෙන පැත්ත. මේ ෂොප් එක බෙදලා තියෙන්නේ මේ පැත්තේ කොළ ගැඳ. බලමු මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තේ රයිස් ඇන්ඩ් කරි. ඉතින් අර පැත්තේ බලමු මොනවද දවල්ට තියෙන්නේ කියලා. මේ පැත්තේ දවල්ට තියෙන්නේ තේවමද? ආප්ප එහෙම. ආප්පම තමයි තියෙන්නේ දවල්ට වෙනසක් නැහනේ. ඒවම තමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ දවල්ට ආප්ප. ඒ වගේම වෙනසක් නැහැ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ආයුබෝවන් දවල්ට මොනවා හරි වෙනසක් තියෙනවද නැත්නම්? නෑ උදේ ඉන්දියාප්ප රොටි ඒවා තමයි තියෙන්නේ. කුරක්කන් රොටි තියෙනවා. පිට්ටු තියෙනවා. මේ පිට්ටු කෑල්ලක් කීයද? 150යි. ඒකට හොදි එනවද? කුරක්කන් රොටියක් ඔයා 60ද කොයිද කිව්වනේ? රොටි තියෙනවා මේ වෙලාවේ නම් රොටි තියෙනවා. මං එන හැම වෙලාවකම රොටි ඉවරයි. අද නම් කන්න පුළුවන් රොටි ඇති වෙන්න. දැන් නේ ආවේ නේද? ඔයාලගේ මේ ෂිෆ්ට් එක මාරු වෙන්නේ කීයද දවල්ට? එකට මාරු වෙන්නේ. එකට මාරු වෙනවා. දැන් මේ ඊළඟ කට්ටිය ගියා අපි ආවා. දැන් මේ අපි රෑ එනකන් ඉන්නවා. සම බල රොටි පොල් රොටිත් තියෙනවා. පොල් රොටි මඤ්ඤොක්කා මම මේව නම් try කරා. මේ පැත්තේ අපේ 4 වෙනි ෂොප් එකේ තෝසේ තියෙන්නේ මේ දවල්ට මොන හරි වෙනසක් තියෙනවද නැහැ? තෝසෙමද තියෙන්නේ? මේ පැත්තේ කැවිලි බෙවිලි ඒ විදිහටම තියෙනවා. දවල්ට උදේට රෑට මේ පැත්තේ කැවිලි බෙවිලි එතකොට කිරි ටෝෆි. මේ පැත්තේ තෝසේ වඩේ ඒ විදිහටම. ඒ විදිහටම. තෝසේ වඩේ පරිප්පු වලින් චපාති පරාටා මේ ටික තමයිනේ. මාරු වෙලා තියෙනවා. සමන් මොකද පටන් ගත්තද වැඩේ මේ පැත්තේ? වැඩේ පටන් ගත්තා. ඉතින් සමන්ගේ යාළුවෝ දෙන්නෙකුත් වෙනවා ආයිබෝවන් කොහොමද අම්බලන්ගොඩ හෙළවජුන් එක මොකද කියන්න තියෙන්නේ? හොඳයි රසයි. අපි බලමු පොඩක් කතා කරලා එන්න මොනවද තියෙන්නේ කියලා. කවුද ආයිබෝවන් නම්මා කවුද රයිස් ඇන්ඩ් කරි දැන ඉන්නේ වාද? මොනවද තියෙන්නේ අද දවල්ට කන්න අපිට? අද තියෙන්නේ මුකුණු වෙන්න මැල්ලුම් තියෙනවා. පූනිස්සෝ බෙදුම තියෙනවා. අඹරැල්ල කරි එකයි මයොක්කෝ කියලායි මාළු බලමාළු. හැමදාම මෙනු එක වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. එතකොට එළවලු කෑම එකක් මාළු කෑම එකක් මාළු කෑම එක 300යි. එළවලු කෑම එකක් එළවලු කෑම එක 250යි. මස් 350යි. මොනවද මස් වර්ග තියෙන්නේ? මස් වර්ග නම් එක જાතියක් චිකන් විතරයි තියෙන්නේ. චිකන් විතරයි තියෙන්නේ නේ. එතකොට බිත්තර කෑම එකක් බිත්තර කෑම එක 250යි. මේ පැත්තේ මේ මොනවා හරි වෙනසක් තියෙනවද දවල්ට නැහැ? මොනවද තියෙන්නේ? දැන් තියෙන්නේ අපි උදේට කොළ කැඳ විකුණන්නේ. දැන් තියෙන්නේ එළවලු සුප් තියෙනවා, චිකන් සුප් එක තියෙනවා, සව් කැඳ තියෙනවා, කුරක්කන් කැඳ තියෙනවා. සුප් එකකුත් තියෙනවද? ඔව්. මට චිකන් සුප් එකක් දෙන්න බලන්න. මොනවත් එකක් දෙන්න. චිකන් සුප්. මොනවද තාත්තේ? චිකන් සුප්. අද චිකන් කෑම අද චිකන් කෑම විතරයි නෑ. උදේ තමයි ඒව කරන්නේ. නෑ අපිත් දෙනවා. චිකන්ද මාළුද? අද නෑ. මාළු. මාළු. මාළු කරනවද? ඔව් මාළු එකයි.
කොහොමත් කරීස් එකයිනේ නේද? මාළු එකයි විතරේ උයි දාගමු. විතරක් නැහැ. මාළු නැද්ද? එනම් මාළු කෑම. මාළු කන්නේ නැද්ද? මාළු කනවා. මාළුද? මාළු රසයි. ඕන මාළු එක කනවා. කලයා. රසයි. මේ පැත්තේ වගේ චිකන් සූප් එක දාවම්ම. නූඩල්ස් එහෙම දාලා. ඔය සූප් එක කීයද මේ? චිකන් සුප් එක 120යි. එතකොට එළවලු සූප් එක 100යි. නයන රංජන ආයුබෝවන්. ඔන්න අපේ නයන රංජන මල්ලි හම්බුණා. ඉතින් කොහොමද? මොකද කියන්න දෙන්නේ අපේ අම්බලන්ගොඩ හෙළවජුන්නේ ගැන? ඇත්තටම හොඳ වැඩක් මේක. කෑම බීම කොහොමද? කෑම රසයි. ගන්න සාධාරණයි. සාධාරණයි. කෑම රසයි. කී පාරක් ආවද මෙතනට? දවස් ගානේ. දවසට මේ 3-4 පාරක් එනවා. එහෙමද? මේ අපේ නයන රංජන අම්බලන්ගොඩ ඕන වඩුවක් තියෙන එකම කඩේ. තැමල් කන්තෝරු ඉස්සර අනිවාර්යයෙන්ම ඔන මොනවා හරි ඕන නම් එන්න නයන රංජනයකට තැමල් කන්තෝරු ඉස්සරහා තියෙන. අඩු මිලකට අඩුයි. අනිවාර්යෙන් අඩු වෙනකොට අඩුවෙන් වාසි රැසක්. ඕනම දෙයක් තියෙනවා. හොඳ ඔන්න ෆ්‍රී ඇඩ් එකක් දුන්නා හොඳේ. ඔයා මොනවද කන්නේ? මම රයිස් ඇන්ඩ් කරි එක බලන්න ආවේ. ආවා මේ ජූස් එක ගන්න ගියා. කඩේම ගන්න. මාත් ආව පොඩ රයිස් ඇන්ඩ් කරි ගාලා පොඩ සූප් එකක් දීලා යන්න. අනිවාර්යෙන්ම ලස්සනට වැඩේ තියෙනවා. ඒකයි එන්නේ ඉතින් අපි අම්බලන්ගොඩ දේවල් ප්‍රොමෝට් කරලා පෙන්නන්න බෑ මිනිස්සුන්ට. දෙන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි කතා කරන්න. ජය වේවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා කවුරුත් දන්න අපේ අම්බලන්ගොඩ නයන රංජන මල්ලි. අපේ තාත්තත් බොනවා සූප් එකක්. අපේ තාත්තා නෙවෙයි තාත්තා කෙනෙක්. ඉතින් කොහොමද සූප් එක රසයිද? නියමයි grade 1. grade 1 number 1 අම්බලන්ගොඩ. thank you අපි ගිහිල්ලා බලලා එන්නම්. තමන්ගේ වගේ දෙනවා අනුන්ගේ උනාට. අනිවාර්යෙන්. මෙන්න මචං මගේ සූප් එක ආවා. බඩිය පුටු අරගෙන දෙනවා. ඔව් මේ පැත්තේ අරගෙන එන්න. පෙනුමට නරකරෑ වගේ. ඔව් පෙනුම නම් හොඳයි. guys මේ දෙන්න මගේ chicken soup එක. ඒක පෙනුම නම් හොඳයි. 5 star විදියට තියෙනවා. මේ බෝල් එකට මේකට මම කැමතියි. ඒකෙන් හොඳ feeling එකක් දෙනවා අපේ soup එකේ original feeling එක. මේක chicken soup එකක්. එළවලු හොඳට දාලා තියෙනවා. දාලා තියන්නේ අල තියෙනවා, ගෝවා තියෙනවා, කැරට් තියෙනවා. ඊට පස්සේ noodles දාලා දෙනවා. දීලා බලමු කොහොමද කියලා. එළවලු නැතුව සුප් ටිකක් බීලා බලමු. හොඳයි අර අපි ගෙදර හදන වගේ සුප් එකක් මේක. ලේඩිකුඩු නම් හොඳයි. ඉස්පිතාලට අරන් යන නියමයි. ගම්මිරිස්සෙම ගානට දාලා දෙනවා. එළවලු වැඩිපුර දාලා දෙන මේගොල්ලෝ. මම දැන් නූඩල්ස් මොනවද දාලා තියෙනවා නූඩල්ස් වර්ගයක්. මේ දාලා තියෙන කොරියන්ඩර් ලියුස්. මට අමතක වුණා ගයිස් මේගොල්ලෝ ලයිම් පීස් එකක් දීලා දෙනවා මෙන්න මේ වගේ. මේ වගේ දෙහි පොඩ්ඩකුත් දාගන්න පුළුවන්. ඔව් දාලා බලමු. ඒකෙන් ටේස්ට් එක එන්නේ. වැඩි වුණාද? ඕ දෙයි ගාලා දාලා මිරිකුවත් නම්. තමයි ටේස්ට් එක දෙහි දැම්මම රස පොඩ්ඩක් වැඩි වෙනවා. එල බොජුන්. right thank you මේ කැමේ කීයද කිව්වේ 300යි ඒකට නම් ලාභය. right ඔව් කනවද බතන්න ගිහලා යා guys ඔන්න අපේ rice and curry එක ආවා අපි දෙන්නම ඕඩර් කරේ එකම rice and curry එක මාළු එකක් මාළු තියෙනවා කොළ තියෙනවා අඹරල්ල තියෙනවා මඤ්ඤොක්ක තියෙනවා කූනිස්සෝ සම්බෝලයක් තියෙනවා හැබැයි කැම එකේ පෙනුම නම් නියමයි රස පාඩයි අපි කාලා බලමු කොහොමද කියලා මෙන්න මේ වගේ පෝෂණයක් හම්බෙන්නේ රසයිද? සමාන රසයි ගුණයිද රසයි තමයි. මාළු නිකන් බලයා. අර ඇඹුල් දියල් ටයිප් එකේ හදලා තියෙන්නේ. කතා කරන්නත් බෑ කියලා ආවා. බත් එක අනන්න කලින් මඤ්ඤෝක කෑල්ලක් ඇවුනා. මඤ්ඤෝක එක හොඳයි. කොළ ටිකක් දාලා ඔක්කොම දාලා මික්ස් කරලා කමු. බරලා ටිකක් හෙළ බොජුන් එකෙන් කාපු රසම කෑම එකද කොහෙද? ටෙක්ලාස ගන්නනේ. එහෙමද? ටෙක්ලාස. රයිට් ඒක තමයි. මාළු එකේම අර අම්බලන්ගොඩ ඔරිජිනල් ඇඹුල් දියල් සිස්ටම් එකකට හදන මාළු එක. මං ආසම කෑම මඤ්ඤොක්කෝ ඉවලා. ඩිසර්ට් එකට මොනවද අක්කේ මේ? ජෙලිද? ජෙලි පුඩින්. මේක කැරමල් පුඩින් එකයි ජෙලි පුඩින් එකයි අපි ගන්නවා ඈ. කීයද මේ දෙකට? 240.
අරලා ගිහිල්ලා. කාලා බලමු guys පෝෂන් එක හොඳට තියෙනවා. කැරමල් පුඩින් එක. රසයි. සීනි ගානට තියෙනවා. මේකේ යට සිරප් එක තියෙනවා. සුගර් සිරප් එක. මොකක්ද ඒකට කියන්නේ? පැණි එක. හරි. හරි. මේක රසයි. සමන් භාගයක් කාපන්. මං කන්නේ ඈ? මං කන්නේ. දැන් ඔක්කොම මට කන්න වෙන්නේ ඔව් ඔව්. නැහැ. අඩෝ මේක නම දන්නේ නැහැ. ජෙලි පුඩින්ද කොහොද කිව්වේ? කාලා බලමු. පාට දෙකක් තියෙන්නේ. මේක රුපියල් 100යිද? 120යි. මේ හැන්දේ හරි පැත්ත හොයාගන්න තමයි අමාරු බං. අල්ලන්න ලේසි පැත්තේ. මං කන්නේ දිග පැත්තෙන්. මම දන්නේ නැහැ ඒක හරිද කියලා. කාලා බලමු. මාස් මිලෝස් වගේ. දැන් මේ අද ගමනක් දුවනවා කියලා තියෙනවා. මේකත් රසයි. ඩ්‍රයි ෆෘට්ස් කෑලි එහෙම දාලා තියෙන්නේ. සුගර් හොඳට තියෙනවා. මේක ලේබල් එකක් මොකුත් ගහලා නැහැ. මම හිතන්නේ මේගොල්ලෝ ගෙදර හදන ඒවා වෙන්නදී. ඉතින් guys ඔන්න ඔය වගේ අපි අම්බලන්ගොඩ හෙළබජුන් එකේ ලන්ච් එක්ස්පීරියන්ස් එක ආයෙත් හම්බෙමු තවත් ලස්සන vlog එකකින්. ජය වේවා ඔයාලට. මම ඔන්න පොරොන්දු වෙච්ච විදියට ඔයාලට vlogs 3ක් කරගෙන ආවා. breakfast එක, lunch එක, dinner එක කියලා එන්නම් ආයෙත් හම්බෙමු තවත් ලස්සන vlog එකකින්. වීඩියෝ එක හොඳයි නම් මාවත් subscribe කරගෙන යන්න, follow කරන්න Instagram, Facebook, TikTok. ජය වේවා. ජය වේවා. ජය වේවා set එක. ඔන්න අපි හෙළබජුන් එක පෙන්නන ගමන්ම යමු. අම්බලන්ගොඩ පේනවනේ. දැන් වෙලාව 3:00යි 3:45යි. ඒත් සෙනග පිරලා ඉන්නේ.